හයි කොහමද? ඉතින් අද මම පෙන්වන්න හදන්නේ අපේ චූටි චනුමි බබා ගේ වෙසක් සුබ පැතුම. ඉතින් චූටි බබා මේ තියෙන්නේ 2026 වෙසක් එකට එයාගේ ලොකු පුංචිට දීපු වෙසක් කාඩ් එක. ඉතින් අපි චූටි කාලේ එහෙමයිනේ. අපි චූටි කාලේ මේ වගේ වෙසක් කාඩ් අරගෙන අපි යාළුවන්ට දෙනවා, නෑදෑයන්ට දෙනවා. ඉතින් අපිටත් අපේ චූටි කාලේ මතක් වෙනවා මේ දේවල් දැක්කම. ඉතින් මෙන්න මේ වගේ බැති කුසුම් කියලා ගහපු හරිම ලස්සන වෙසක් කාඩ් එක තමයි අපේ චූටි බබා මට දුන්නේ. ඉතින් අපි බලමු එයාගේ වෙසක් සුබ පැතුම එයා අනිත් පැත්තේ මොනවද ලියලා තියෙන්නේ කියලා. ඉතින් එයා ඒක මෙන්න මෙහෙම ලියලා තියෙනවා. මේ බලන්නකෝ එයා වෙසක් සුබ පැතුමට ලියපු එක. ලොකු පුංචි හරිම හොඳයි. මගේ ලොකු පුංචි ස්තුතියි. එහෙම ලියලා අපි අර මුද්දරේ ගහන තැන තියෙනවනේ. එතන එයා හાર્ට් එකක් තමයි ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු එයා ලියලා තියෙනවා චනුමි මලින්සා විසින් ලොකු පුංචි වෙත. තබන පියවර ඔබේ මල් පිපී සුවඳ වේ. සදහම් මිනි පහන වේ ඔබට ආලෝකය වේ. ඉතින් එයා මෙන්න මේ පහළ කොටසේ ලියපු ටික මගෙන් ඇහුවා එයා හරිද කියලා. අර විසින් වෙත කියන එක එයා හැම ලොකුවට දන්නේ නැහැ නේද? චනුමි මලින්සා විසින් ලොකු පුංචි වෙත කියලා තමයි එයා ඒක ලියලා දෙන්නේ. ඉතින් මේ උඩ ලියලා තියෙන්නේ එයා ලොකු පුංචි හරිම හොඳයි. මගේ ලොකු පුංචි ස්තුතියි කියලා මෙහෙම හાર્ට් එකකුත් ඇඳලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි මගේ චූටි චනුමි මලින්සා පැටියෝ. ඔයාගේ සුබ පැතුමට ගොඩාක් ස්තුතියි. මේකත් මගේ පුංචි මතකයක් විදියට මම මෙන්න මේ විදිහට ලස්සන වීඩියෝ එකක් කරලා අරන් තියෙනවා. ඔයා කවදා හරි ලොකු වුණාම ඔයාට බලන්න උනත් පුළුවන් ඔයා කරපු ඔයාගේ චූටි වැඩ. ඉතින් මෙන්න මේ විදිහට තමයි එයාගේ වෙසක් කාඩ් එක තියෙන්නේ. හරිම ලස්සනයි. thank you මගේ චූටි චනුමි මලින්සා පැටියට.